මේ බික්කුච්චන් මහත්තයාගේ කතාවක් තියෙනවා. පොඩ්ඩක් අපි ඒක බලලාගෙන ඉමු. බික්කුච්චන් මහත්තයා නන්දා මාලිනීගේ මලගෙදර ඇවිල්ලා මීඩියා එකට කියන දේවල් ටිකක් තියෙනවා. පොඩ්ඩක් බලන්න ඒ ටික. මං හිතන්නේ අපිට අද බලය ලැබිලා තියෙන්නේ ඇය බලාපොරොත්තු වෙච්ච බතක් නොඉදෙන පැලක බතක් ඉදෙන්නට ඉඩ හදා. රජෙකයි අපට නොහිතෙන රජෙකු හැටියට ජීවත් වෙන සොහොයුරන් බවට පත් වෙනවා. ඉතින් අපි බලාපොරොත්තුව ඇයට කරන ලොකුම උපහාරය ඇය බලාපොරොත්තු වෙච්ච විදියට ජීවත් වෙන එක, ඇය බලාපොරොත්තු වෙච්ච සමාජය නිර්මාණය කරන. මොකද ඇය අපේ අධ්‍යාත්මයේ කොටසක්. එච්චරයි. ඇය නැති අඩුව අපට දැනෙන්නේ හැමදාම. ඇය වෙනුවෙන් වැඩ කරනකොට මං හිතන්නේ ඇය නැති අඩුව පුරවන්නට තව බොහෝ අය අපිත් එක්ක එකතු වෙනවා. ඇත්තටම මේ හඳුන්නෙත්ති මහත්තයට පිස්සුද? මේ වගේ මලගෙදරකට ඇවිල්ලා මේ වගේ දේවල් කියවන්නේ. බතක් ඉදෙනකම් බලන් එයි නන්දා මාලිනී මැරෙනකන්ද හිටියේ උඹලා මේ බතක් ඉදෙනකම් බලන්න. ඉතින් මේ ওই විදිය නිකන් මිනිස්සු ඉනාගස්සන කතා කියන්න එපා. නිකන් පුහු දෙන කතා කියන්නත් එපා. මීඩියා එකට ඇවිල්ලා බික්කුච්චන්. හරිද? මේ නන්දා මාලිනීට විතරක් විශේෂත්වයක් කරන්න මීට කලින් එතකොට මේ මීට දැන් ටික කාලයකට කලින් රාංගන ශිල්පීන් කී දෙනෙක් නැති වුණාද? මාල්නී ෆොන්සේකා නැති වුණා. එතකොට ගීත කෝකිලාවේ ලතා වල්පොල මේ දවස් 2කට උඩදී 3කට උඩදී රබුක්කන සිද්ධාර්ථ හිමියෝ සින්දු ලියපු හාමුදුරුවනවා. ඒ උදවියට විශේෂත්වයක් කරේ නෑ ඔයගොල්ලෝ. එක පැත්තකින් අඩුම නර්මේ ශෝක දිනයක් විදියට පත් කරන්න තිබ්බනේ මේ මිනිස්සුන්ටත් එහෙමනම්. ඒක නිසා එතුමියට අවමන් වෙන විදියට වැඩ කරන්න එපා මේ මිස්ටර් හඳුන්නෙත්ති මහත්තයෝ. තේරුණාද? ඔයාගොල්ලගේ ආතල් ඕගොල්ලෝ ගන්න. දැන් ඕගොල්ලෝ ওই විදියේ ඔච්චර ශෝකයටපත් උන්නේ නෑනේ මේ මිනිස්සු නැති වුණාම. දැන් ඒක හොඳටම පේනවනේ. දැන් ඔයා ඔතන අඩන්න නැති එක විතර නිකන් බොරුවට. ඒක එකක්. ඉතින් අනිත් එක දැන් ඕගොල්ලෝ JVP පන්ති පහ යනකොට ඕවා ඉගෙන ගත්තේ නෑනේ ඕගොල්ලෝ ඒ කාලේ. පන්ති පහේ ඕවා ඉගෙනුවේ නෑනේ ඕගොල්ලන්ට. බතක් ඉදෙනකන් ඉදෙන ඒවයි ඉගෙනුවේ නෑනේ. ඒ නිසා නිකන් තවත් ජනතාව අඬන්න එපා මේ මාධ්‍යයට ඇවිල්ලා. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා නිකන් අඬන්න එපා. ඕගොල්ලෝගේ ওই බොරු මායම් වලට මිනිස්සු රැවටිච්ච කාලේ ඉවරයි. ඒ නිසා මේ ওই විදිය වැඩ කරන්න එපා. බැරි නම් කරන්න පුළුවන් එකට දීලා යන්නේකයි ඇත්තේ.